ඉතින් ඔයා අලුතෙන් content creation පටන් ගන්න කෙනෙක් නම් presenting කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන skill එකක්. ඒත් මේක මුලදී පටන් ගන්න එක එච්චරම ලේසි නෑ. මොකද ඒ කියන්නේ presenting කියන්නේ අපි කාලෙත් එක්ක හදා ගන්න ඕන skill එකක් මිසක් අපි කවුරුවත් උපතින් අරන් එන skill එකක් නෙමෙයි. ඉතින් ඔයාලට presenting පටන් ගන්න යද්දී පොඩ්ඩක් බය හිතෙනවා නම් බය වෙන්න එපා. ඒක ගැන වද වෙන්නත් එපා. ඒක සාධාරණයි. ඒක හැමෝටම තියෙනවා. ඔයාලා අද දකින්න ගොඩක් ක්‍රියේටර්ස්ලා එයාලා පටන් ගන්න යද්දී මේ ප්‍රශ්නෙට මේ විදිහට මුහුණ දුන්නා. ඉතින් මමත් මේ presenting කියන පටන් අරන් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ඉතින් ඒ කාලේ ඇතුළත මම ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මම අද මේ වීඩියෝ එකේ කියන දේවල් හරියටම ඇප්ලයි කරොත් ඔයාලගේ presenting skill එකත් සෑහෙන level එකකින් improve කරගන්න පුළුවන්. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට මේ presenting කියන එක දේවල් තුනකින් ඒ කියන්නේ presenting කරන්න යද්දී ඔයාලා අවධානය යොමු කරන්න ඕන දේවල් තුනක් ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මේ දේවල් තුනේ හැම එකක්ම ඒ විදිහෙන් මේ ඒ ආකාරයෙන් මේ presenting කියන එක improve කරන්න බලපානවා. ඉතින් මම මේ එක එක sections පල්ල description එකේ දාලා තියෙනවා සහ ඔයාලට chapters වලට කඩලා තියෙනවා. ඔයාලට skip කරලා බලන්න පුළුවන් ඕනේ. ඒ වුණාට මම ඔයාලගෙන් මේ වීඩියෝ එක මුලින්ම අග වෙනකම්ම බලන්න කියලා ඉල්ලනවා. මොකද එහෙම බැලුවොත් තමයි ඔයාලට මේකේ තියෙන සම්පූර්ණ idea එක ඔළුවට යන්නේ. ඉතින් presenting කරන්න යද්දී ඉස්සෙල්ලම ඔයාලා අවධානය යොමු කරන්න ඕන දේ තමයි script එක. script එක කියන්නේ ඔයාලගේ වීඩියෝ එකේ සරලවම කිව්වොත් plan එක. plan එකක් නැතුව සාමාන්‍යයෙන් වැඩක් කරන්න ගියොත් ඒ වැඩේ අවුල් වෙනවා. දැන් අපි ගයක් හදන්න ගියත් ගේ හදන්න යද්දී ඉස්සෙල්ලම plan එකක් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි වීඩියෝ එකක් කරන්න යද්දිත් අපි ඉස්සෙල්ලම plan එකක් තියාගන්න ඕන. plan එකක් නැතුව වීඩියෝ එකක් කරන්න යනවා කියන්නේ ඒක අර plan එකක් නැතුව ගයක් හදන්න යනවා වගේ තමයි. script එක ලියන්න යද්දී ඔයාලට මේ script එක ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි bullet points. bullet points කියන්නේ සරලවම ඔයාගේ වීඩියෝ එක sections වලට කැඩෙනවනේ. ඒ sections වලට කඩලා ඒ section එක යටතේ කතා කරන දේවල් ඔයා වෙනම points වශයෙන් ලියා ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් මම මේ වීඩියෝ එක කරන්න යද්දී මම ලියුවෙත් ඒ ආකාරයට ඒ format එකට මම වීඩියෝ එක කොටස් තුනකට හදාගත්තා. intro ඊට පස්සේ content outro එහෙම නැත්නම් අපි CTA කියලා කියනවා. ඒක වෙන දවසකට කතාව. content කියන section එක යටතේත් මම දැන් මේ කතා කරන් බලාපොරොත්තු වෙන දේවල් තුන ගැන වෙනම bullet points කඩාගෙන තියෙනවා. එකක් දැන් මේ ස්ක්‍රිප්ට් එක ලියන එක ගැන ඊට පස්සේ ඊළඟ පොයින්ට්ස් දෙක සහ ඒ එක එක ඒවා යටතේ ලියන දේවල් මම වෙලම පොයින්ට් වශයෙන් ලියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ස්ක්‍රිප්ට් එක ලියන්න පුළුවන් අනිත් ආකාරය තමයි word to word. ඒ කියන්නේ ඔයා මුළු ස්ක්‍රිප්ට් එකම වචනයක් නෑර ඔයා කතා කරන දේවල් ඔක්කොම ලියනවා. මේකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. ඒ වුණාට මේකේ ලොකුම වාසියක් තියෙන්නේ මේකට යන කාලය වැඩි. මේකේ ලොකුම වාසියක් තියෙන්නේ මේක මෙහෙම කරපුවාම ඔයාලට ප්‍රසන්ට් කරද්දි හරි ලේසි. ඒ කියන්නේ කලින් ඔක්කොම ඔයා ප්ලෑන් කරලා තියෙන හින්දා ඔයාට වීඩියෝ කරන වෙලාවට අමුතෙන් හිත කියන්න දෙයක් නැහැ. ඔයාට ඒ තියෙන වචන ටික ඒ විදිහට බලාගෙන කියන්න යන්න පුළුවන්. ගොඩක් බිගිනර්ස්ට පටන් ගන්න යද්දී මම යාලට රෙකමන්ඩ් කරන්නේ මේ word to word script එක use කරන එක. මොකද අපිට beginning stage එකේදී අපේ මුල් අවධියේදී හිත කියන්න යනවා කියන එකයි ඊට පස්සේ ප්‍රසන්ට් කරන්න යද්දී ඒ දැනෙන බයයි ඊට පස්සේ මම වීඩියෝ එක ඉස්සරහට කියන දේවල් ටිකක් තියෙනවා ඒවා හරියට හසුරුවන හැටි ඒක ඔක්කොම මේ එකපාර කරන්න යන එක අමාරුයි. ඒක හින්දා පටන් ගන්න ස්ටේජ් එකේදී word to word script එකක් කියන්න. ඊට පස්සේ තව ඔයාගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඔයාලට පුළුවන් bullet points විතරක් තියෙන script එකකට මාරු වෙන්න. ඒ වගේම තව පොඩි ටිප් එකක් දෙන්නම්. මුලින්ම පටන් ගන්න වීඩියෝස් වලදී ඕනට වඩා දිග වීඩියෝස් කරන්න යන්න එපා. ඒ කියන්නේ විනාඩි 20 විනාඩි 30 වගේ දිග වීඩියෝස් කරන්න යන්න එපා. විනාඩි 5 10 වගේ උපරිම 10ක් වගේ තියාගෙන ඒ රේන්ජ් එකේ ස්ක්‍රිප්ට් එකක් ලියන්න. ඊට පස්සේ ඒ ලියන එක පුළුවන් තරම් හොඳට වීඩියෝ එකට ප්‍රසන්ට් කරලා ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා දෙවෙනියට අවධානය යොමු කරන්න ඕනේ දේ තමයි eye contact. පුළුවන් තරම් ඔයාගේ කැමරාවත් එක්ක eye contact එක තියාගන්න ඕන. ඒකට හේතුව මෙන්න මේකයි. සාමාන්‍යයෙන් ඔයා මිනිස්සෙක් එක්ක කතා කරද්දී උනත් ඔයා එයාගේ ඇස් දෙක දිහා බලන්න කතා කරන්නේ නැතුව ඔයා නිකන් මේ වටේ බල කතා කරොත් ඒක ඒ මනුස්සයාටත් අපහසුතාවයක් සහ ඔයාලා දෙන්න අතර ඇත්තට හොඳම කන්වර්සේෂන් එකක් ගොඩනගෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ වගේ වීඩියෝස් කරන්න යද්දිත් කැම් එක දිහා බලන්නේ නැතුව නිකන් වෙන දිහාවල් බලවල මෙන්න මේ කතා කරොත් මම දෙන දේ ඇත්තටම මේ ඉමෝෂනල් ඇස්පෙක්ට් එකෙන් ඔඩියන්ස් එකට යන්නේ නැහැ. මම ඉමෝෂනලි ඔඩියන්ස් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ මගේ අයි කන්ටැක්ට් එක නිසා. ඉතින් පටන් ගන්න යද්දි ඉස්සෙල්ලාම මේ අයි කන්ටැක්ට් එක තියාගන්නවා කියන එක ටිකක් අමාරුයි. මොකද ඒ කියන්නේ මිනිස්සෙක් එක්ක කතා කරනවා කියන මේ කැමරාව දිහා බලාගෙන කතා කරනවා කියන්නේ ඒක ටිකක් වෙනම જાතියක බෝරින්. ඒ වුණාට මේක ඔයාට කාලයක් යද්දි පුරුදු වෙනවා. ඉතින් මමත් පටන් ගන්න යද්දි මට ටිකක් අමුතුයි. ඒ වුණාට දැන් කරලා මේක පුරුදු වෙලා තියෙනවා. කොහොමද ඒ තමයි පුළුවන් තරම් අයි කන්ටැක්ට් එක තියාගෙන බලන්න. සමහරක් වෙලාවට ඒ කියන්නේ නිකන් ස්ක්‍රිප්ට් එක බලන්න හරි වෙන මොකක් හරි දෙයක් පොයින්ට් කරන්න හරි වෙන දිහාවක් බලවට අවුලක් නැහැ. පුළුවන් තරම් වෙලාවක් අයි කන්ටැක්ට් එක තියාගන්න. ඊට පස්සේ ඔයාලා තුන්වෙනියට අවධානය යොමු කරන්න ඕනේ දේ තමයි ඔයාලගේ voice tone එක. voice tone එක කියන්නේ ඔයාගේ audience එක සහ ඔයා අතර අයි කන්ටැක්ට් එක අරුණාම
අනිත් ඉමෝෂන්ලි කනෙක්ට් වෙන්න බලපාන ලොකුම ෆැක්ටර් එක. ඉතින් වොයිස් ටෝන් එක ගැන කතා කරන්න යද්දි ඉස්සෙල්ලම කියන්න ඕනේ දේ තමයි ෆ්ලැට් ටෝන් එකකින් කතා කරන්න යන්න එපා. ෆ්ලැට් ටෝන් එක කියන්නේ නිකන් අර මේ ආවට ගියාට කිසිම මේ හයි පිච් ලෝ පිච් ෆාස්ට් කරන් ස්ලෝ කරන් ඒ වගේ මුකුත් නැති නිකන් මේ මම කතා කරනවා වගේ එක දිගට කතා කරගෙන යන එක ඒක හරිම බෝරින්. ඒක අහන් ඉන්න කෙනාටත් බෝරින් සහ ඔයාට මේක ප්‍රසන්ට් කරද්දිත් බෝරින්. ඉතින් මේක නම් බිගිනින් ස්ටේජ් එකේ ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්න ගන්න ඕන දෙයක්. පර්ෆෙක්ට්ලි ගන්න බෑ. ඒත් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් අතන වොයිස් ටෝන් එක කියන එකෙන් මම අදහස් කරන්නේ මොකක්ද? ඉතින් වොයිස් ටෝන් එක කියන්නේ සරලවම භාෂාව සහ ඔයාගේ කටහඬ හසුරවන හැටි. ඉතින් මේක හසුරවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක වොයිස් ඩයිනමික්ස් තියෙනවා. එකක් තමයි සොෆ්ට් කරන එක සහ ලවුඩ් කරන එක. ඊට පස්සේ ස්ලෝ කතා කරන එක සහ ෆාස්ට් කතා කරන එක. සහ හයි පිච් සහ ලෝ පිච් කතා කරන එක. ඉතින් මේක තැනට ගැලපෙන විදිහට හසුරවන්න ඔයා පුරුදු වෙන්න ඕන. මේක ඇත්තටම කිව්වොත් මමත් තාම ස්ට්‍රගල් කරන දෙයක්. මටත් 100% සම්පූර්ණ බෑ. උනට මම හිතනවා මම ඒක යම් තාක් දුරකට ඉම්ප්‍රූව් කරගෙන තියෙනවා කියලා. වොයිස් ටෝන් එක ගැන කතා කරන්න යද්දි තව අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක අපි හැමෝම ඒ කියන්නේ හැමෝම වගේ කරන වැරද්දක්. ඒ කියන්නේ මේ වගේ ප්‍රසෙන්ටිං කියන ෆීල්ඩ් එකට ඔයා ප්‍රසෙන්ටිං කියන ෆීල්ඩ් එකට ඔයා කලින් ඇවිල්ලා නැත්නම් ඔයා අලුතෙන් නම් මේකට එන්න වෙන්නේ. මේක අපි හැමෝම අතින් වෙන වැරද්දක් සහ මේක වහාම ඉතින් පුළුවන් තරම් ඉක්මනට හදා ගන්න ඕන. ඉතින් මේ වැරද්ද තමයි ෆිලර් වර්ඩ්ස් පාවිච්චි කරන එක. ඒ කියන්නේ නිකන් වගේ අර අපි මැද්දෙන් කතා කරන යද්දි කියන්නේ ඒක ඇත්තටම ඒක මට ටිකක් අමාරුයි. ඒක හරියට හසුරන්නේ. ඒ වුණාට ඒක පුළුවන් තරම් අඩු කරන්න ඕන. මොකද ඒවා කියන්නේ ඔයාගේ ඔඩියන්ස් එක ඔයාගේ කතාවෙන් ඩිස්එන්ගේජ් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කතාවට එච්චරම හුක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඒ ෆිලර් වර්ඩ්ස් අඩු කරන්න බලන්න ඕන. අවසාන වශයෙන් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕන එක දෙයක් තියෙනවා. ඒක තමයි පර්ෆෙක්ෂනිස්ටික් වෙන්න එපා. හැම දෙයක්ම 100% පර්ෆෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒක ඇත්තට වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඒ කියන්නේ වීඩියෝ එක ප්‍රොඩක්ෂන් ක්වොලිටිය මේන්ටේන් කරන එක සහ කතා කරන විදිය මේව ඉම්ප්‍රූව් කරගන්න ඒවා හොඳයි. හැබැයි ඒ හින්දා වීඩියෝස් හදන්නේ නැති තැනටපත් වෙන්න එපා. මම මේකත් එක්ක සෑහෙන ස්ට්‍රගල් කරපු කෙනෙක්. වීඩියෝස් ඒ කියන්නේ මේ මගේ තියෙන පර්ෆෙක්ෂනිස්ටික් ගතිය නිසාම වීඩියෝස් හදන්න නැති තත්ත්වයටම පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස ගණන් වීඩියෝ හදන්න නැතුව ඉඳලා තියෙනවා. පර්ෆෙක්ට් කන්ඩිෂන්ස් එනකන් ඉඳලා. ඒ වුණාට ඒක මාත් දැන්ට හදාගන්න බලනවා. ඉතින් මම ඔයාලටත් ඇඩ්වයිස් එකක් දෙන්නේ. ඕනට වැඩි පර්ෆෙක්ෂනිස්ටික් වෙන්න යන්න එපා. පර්ෆෙක්ට් හදන්න බලන්න. හැබැයි පර්ෆෙක්ට් උන්නේ නැහැ කියලා විතර බය වෙන්න යන්න එපා. සමහර වෙලාවට ඔයාලට කොතන හරි වැරදෙන්න පුළුවන්. නැත්නම් එඩිට් එකේ මොකක් හරි තැනක අවුලක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා දාන ටෙක්ස්ට් එකක් මොකක් හරි වචනයක් වැරදිලා තියෙන්න පුළුවන්. ඒක එහෙමයි කියලා ආයේ මේ අලුතෙන් හදන්න නැත්නම් ඕක ගැන වද වෙන්න ඒ වගේ යන්න එපා. අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපි ඒ වැරද්ද හදාගමු. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් මොනවා නම් channel subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට විතරයි සදා. ගිහින් එන්න. සුබ දවසක්. මෙහෙම අර ඔබ බලපන් මෙහෙම බැලුවම ඔබ සිමෙට්‍රිකල් නෑ. ඔබ කකුල් දෙක මෙහෙම තියෙන එක මෙහෙම තියෙන්නේ. උට ඔබ වෙන්නේ නෑ. මේ කකුල් දෙක මෙහෙම තියෙන එක මෙහෙම තියෙන්නේ. ඒක තමයි. කකුල් දෙක වෙන්නේ නෑ මේකේ.